තෙරුවන් සරණයි. අපි අද බෞද්ධ දර්ශනය පිළිබඳ බුද්ධාගම පිළිබඳව සාකච්ඡා කළ යුතු තීරණාත්මක මොහොතකට එළඹිලා තියෙනවා. ඒ කියන්නේ අද කාලයේ ගත්තොත් නොයෙකුත් දෙනා නොයෙකුත් විදියට විග්‍රහ කරන අපේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය කොහොමද අපගේ මිනිසුන්ට ප්‍රායෝගිකරණය කරන්නේ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කළ යුතුව තියෙනවා. මොකද අපි තුලම අපේ දහමේ යම් කිසි ලේඛන කලාවේදී වෙච්ච යම් කිසි අඩුපාඩුකම් වෙච්ච අත්පසුකම් මේ දේවල් නිසා අපේ දහම මේ වන විට යම් තාක් අක්‍රියතාවයක තියෙනවයි කියන එක හැමෝම දන්න ප්‍රශ්නයක්. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ මේ දහම නිවන් දකින්න මිසක් වෙන කිසිම ලාභ ප්‍රයෝජනයක් උපයා ගැනීම සඳහා හෝ වෙන යම් කිසි තමන්ගේ පෞද්ගලික මතිමතාන්තරමේට ගැප් කරලා තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය සලසා ගැනීමට හෝ එහෙම දෙයකට නෙවෙයි. මේ සියලු දෙනාගේම විමුක්තිය සඳහා දේශනා කරපු දහමක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ දහම. අපි හැමෝම දන්න විදියට තියෙන්නේ. හැබැයි මේ අපිටම වැරදිච්ච තැන් තියෙනවා. අපි මේ දේවල් අපිම හරි ගස්ස ගන්නවා. කොහොමද ඒව හරි ගස්ස ගන්නේ? දැන් මේ වගේ දේවල් මේ පොත්වලින් අයින් කිරීමට කිසිම කෙනෙක් ක්‍රියාමාර්ග අරගෙන නැහැ. දැන් මේකේ තියෙනවා පිරිත් ගාථා වලින් කළ හැකි හාස්කම්, මහා මංගල සූත්‍රයෙන් කළ හැකි හාස්කම්, රතන සූත්‍රයෙන් කළ හැකි හාස්කම්, කරණීය මෙත්ත සූත්‍රයෙන් කළ හැකි හාස්කම්, කඳ පිරිතෙන් කළ හැකි හාස්කම්, මෝර පිරිතෙන් කළ හැකි හාස්කම්, දජග්ග ඒ වගේ මේ පිරිත් සූත්‍ර වලින් කළ හැකි හාස්කම්. ඇත්තටම මේ පිරිත් සූත්‍ර වලින් කරන්න පුළුවන් හාස්කම් තමයි තියෙන්නේ. හැබැයි මේ කියන විදිහ හාස්කම් නෙවෙයි. අපි බලමු මේ වගේ එකක් මේ දාලා තියෙනවා ඉස්සෙල්ලම මේ මහා මංගල සූත්‍රයේ කළ හැකි හාස්කම්. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්සාරාමේ අතකෝ අඤ්‍යතරා දේවතා අභික්ඛන්තාය රත්ත්‍ය අභික්ඛන්ත වන්නා කේවලකප්පං 제තවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්තා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී කියන මෙන්න මේයින් ඉරුවා රදයට 108 වරක් තෙල් කිරි මතුරා උදේ 3ක් ගාන සුව වේ. මේ මොනවද මේ දහමට එකතු කරපු මේ මොනවද මේ මෝඩ මත මේ පාඩේ මේ පාඩයෙන් කියන්නේ එහෙම දෙයක්ද?
මේ මිනිසුන්ගේ නොදැනුවත්කම. අපි හිතන් ඉන්නවා මේ මිනිස්සු මේ දේවල් ලියන මිනිස්සු හරි දැනුවත්, හරි පඬිතයෝ කියලා. නමුත් මේ දේවල් දිහා බලද්දී අපිට හිතෙනවා ඊටමත් පුහු අදහස් තියෙන මිනිස්සු විදියට. දැන් මේ ගාථාවල තේරුම ගත්තම අපිට බොහොමත් පැහැදිලි ඒ පිළිබඳව. දැන් අපි ගත්තොත් මේ රතන සූත්‍රයේ ගාථාවක් තියෙනවා. සූත්‍රයේ මෙයින් 108 වරක් තෙල් මතුරා කකුලේ ගා ගමන් යනු වේදනාවක් නොදැනේ. පහසුවෙන් ගමන් කළ හැකි. මේක මේ නිකන් හරියට නිකන් බ්‍රේක් ඔයිල් එකක් වගේ තත්ත්වයටපත් වෙන මන් දන්නේ මේ කකුලේ ගාගෙන ගමන් යනු වේදනාවක් නොදැනේ. මේ බෙහෙත් ඕනේ මේ ලෙඩ සුව වෙන්න. මේන් ගාතාවක් කියලා තෙල් ටිකක් මතුරලා ගෑවනම් හරියනවා. මොකද්ද මේ දහමට වෙලා තියෙන්නේ? මේ දහම තියෙන්නේ මේ තෙල් මතුරන්න, දෙහි කපන්නද? එක නාය කකුල අමාරු, බඩේ අමාරු, කොන්දේ අමාරු සුව කරන්නද? මේ දෙහි කපන්නද? පෙරේත වේලවන්නද? මේ දහම තියෙන්නේ. අන්න ඒක නිසා අපි බොහොමත් මෙන්න මේක තේරුම් ගත යුතුයි. අපි බොහොමත් තීරණාත්මක මොහොතකට එළඹිලා තියෙනවා. මේ වකවානුව වෙන විට අන්‍යාගමික අය බොහෝ විදියට මේ බුද්ධ ආගමට අපහාස වෙන විදියට කරුණු ඉදිරිපත් කරනවා. දැන් අපි පහුගිය දවස්වල බැලුවම සමහර මුස්ලිම් අය දේශනා පවත්වනවා. ඒ අය කියනවා මේ තුනුරුවන් කියන්නේ මැණික් 3ක් කියලා. තුනුරුවන් කියන්නේ මැණික් 3ක් කිය. මේ මැණික් 3කට වඳින මිනිස්සු මෝඩයෝ. මිත්‍යා දෘෂ්ටිකයෝ. මොකටද මැණික් 3කට වඳින්නේ කියලා. අන්න ඒ වගේ මෝඩයෝ ඉන්න සමාජයක අපි ජීවත් වෙනකොට අපි දැනගන්න ඕන කොහොමද මේ සමාජයට අපේ දහම කාලෝචිත විදියට ඉදිරිපත් කරන්න කියන එක. ඉතින් මේ වගේ දේවල් මේ බුදුදහම තුල රැඳෙන්න වෙන්නේ මේ බුදුදහම පරිහානියට යනවා මිසක් බුදුදහම රැකෙන්නේ නැහැ කවදාවත්. හේතුව මේ ප්‍රායෝගිකකරණය කරන්නේ බුදුදහම මේම නෙවෙයි. මේ සූත්‍රවල තියෙන නිවන් දකින්න ක්‍රමය. ඒක නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒකට හේතු පහදන්න පුළුවන් නැහැ කියන්නේ. මේ මොකටද මේ බුදුරජාණන් වහන්සේ දේශනා මේ පිරිත් සූත්‍ර දේශනා කරලා තියෙන්නේ? මොකටද? මේ මිනිසුන්ගේ මේ දුකෙන් මිදිලා මේ නිවනටපත් වෙන්න තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ දේවල් කියව හිටියටවත් නැත්තම් මේ තෙල් මතුර දෙහි කප තටු තියදී හිටියටවත් මේ ධාමෙන් ප්‍රයෝජන ගන්න බෑ. මේ සූත්‍ර අනිවාර්යයෙන්ම හාස්කම් කරන්න පුළුවන් සූත්‍ර. හැබැයි මේ විදියට නෙවෙයි. මේ මම අර කලින් කියපු විදියට මෙයින් 108 වරක් තෙල් මතුරා කකුලේ ගා ගමන් යනු වේදනාවක් නොදැනේ. පහසුවෙන් ගමන් කළ හැකි. මොකද්ද මේ ගාථාව? සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡංච සීලබ්බතං වා පියදස්සිකින්චි චතුහපායේ හිච විප්පමුත්තෝ චඨාபிතානානි අබබ්බෝකාතුං ඉදම්පි සංඝේ රත්නම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හොත්. මොකද්ද මේ ගාථාවේ තේරුම? මේක කිසිම තේරුමක් නැතු අපි ඔහේ කියාගෙන මේක ඉතින් මොඩයන්ට මතුරන වැරෙන්න මේ වෙන කරන්න දෙයක් නැහැ. දැන් මේක කියන්නේ සහවස්ස දර්ශන සම්පදාය. දර්ශන සම්පදායෙන් නිවන දුටු පුජ්‍යලයා තයසු ධම්මා ජහිතා භවಂತಿ. මෙන්න මේ ධර්මයන් තුන ප්‍රහීන කරනවලු. මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡිතාංච. සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ තමන්ගේ මේ මමය කියන දෘෂ්ටිය තමන් දැඩිව අල්ලන් ඉන්නවා. අනේ දෘෂ්ටිය මේ සිත නොඇලීමටපත් වීමත් සමග මේ නාම රූප පරිච්ඡේදයටපත් වීමත් සමගම හිතයි කයයි දෙක වෙන් වෙනවා වගේ ඒ හිතේ සුවය එනවත් හිතේ සුවය තමන්ට දැනෙනවත් සමගම
මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන ධර්මතාවය ප්‍රහීන වෙනවා. එතකොට විචිකිච්ඡා කියන්නේ සැකය. යම් කෙනෙක් නිවන පිළිබඳව සැක පහල කළා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගිහිල්ලා නිවන සාක්ෂාත් කරගන්නවද? අන්න මෙන්න මේ දර්ශන සම්පදායෙන් නිවන දැක්සැනින්ම මේ නිවන පිළිබඳ තිබිච්ච සැකය අනිවාර්යෙන්ම යාට දුරු වෙනවා. ඒ වගේම තමයි සීලබ්බත පරාමාස. මේ අපි යනවා දෙයියන්ගේ පස්සේ පූජා වට්ටි අරගෙන යනවා පූජා වට්ටි ඔලුවල තියන් යනවා 10 10 කොළ තියාගෙන යනවා දුන් අල්ලාල්ල යනවා පහන් පත්තු කර කර යනවා. මොකද්ද මොකද්ද මේ දහම? මේකද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම. බුදුරජාණන් වහන්සේ මේ වගේ එක එක්කෙනාට මල් තිය පහන් තිය ගියාද? නෑ. අපි එහෙම කරේ නෑ. මේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේක තමයි මේ ලෝක ස්වභාවය. ඉතින් මේකෙන් අපි මිදෙනවා ආරෙන්න දැන් රණ්ඩුවක් තියෙන දැනකට අපි පැන්නොත් අපිට ගුටි කන්න වෙනවා. අපි දැනගන්න ඕනේ මේ රණ්ඩුවෙන් මිදෙන්න. ඒ රණ්ඩුව තියෙන තැනින් මිදිලා අපි ඒ මිදෙන්න යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ සත්‍යයට නිවන් දකින්න දේශනාවක් මිසක් මේ කියව ඉන්න නැත්නම් යාඥා කර ඉන්න දේශනාවක් නෙවෙයි. ඒ වගේ තමයි මේ සීලබ්බත පරාමාස කියන මේ දෙය මේ ප්‍රහීන වෙනවා. එතකොට මොකද්ද ප්‍රහීන වෙන්නේ? දර්ශන සම්පදායෙන් නිවන දුටු පුජ්‍යලයා මේ හිතයි කයයි දෙක නාම රූප පරිච්ඡේදයෙන් වෙන් වෙනවා. ඒ කියන්නේ හිතයි කයයි වෙන් වුණාට පස්සේ හිතේ සුවය දැනෙනවා, ඒ භෞතික ශරීරයට දැනෙනවා. ඒ අවස්ථාවේදී තමන්ගේ අර මමත් ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තමන්ගේ ස්වකාය පිළිබඳ තියෙන ඒ දිට්ඨිය මමය කියන දිට්ඨිය නැති වෙනවා. එතකොට ඒත් එක්කම විචිකිච්ඡාව නැති වෙනවා. විචිකිච්ඡාව කියන්නේ නිවන පිළිබඳ සැකය. නිවන දැක්කනම් අනිවාර්යයෙන්ම නිවන ගැන සැකය නැති වෙනවා. සීලබ්බත පරාමාස ඔය කියපු ගස් වැඳීම්, ගල් වැඳීම්, සුළඟ වැඳීම්, ගින්දර වැඳීම්, දෙවියන් වැඳීම්, දෙවියන්ගේ එක පුජ්‍යලයන්ගේ පස්සේ ගිහිල්ලා පුද පූජා තියෙන ඒවා ඒ දේවල් නැති වෙනවා. සීල චතුහපායේ ඉච්ඡ විප්පමුත්තෝ චතාபிතානානි අබබ්බෝකාතුං චතුහපායේ ඉප විප්පමුත්තෝ චතාபிත අන්නේ පුජ්‍යලයා ඒ සෝවාන් වෙච්ච පුජ්‍යලයා මේ සතර පායේ මිදිලා මිදෙනවා. අන්න ඒක තමයි සංඝරත්නේ ඉදම්පි සංඝේ රතනම් පණීතං ඒතෙන් සච්චේන සුවත්ති හොති. අන්නේ ඒ විදිහට තමයි ඒ ගාථාවේ තේරුම. මේ නිවන මේ දර්ශන සම්පදායේ නිවන දුරු පුජ්‍යලයා ප්‍රහීන කරන ධර්ම තුන ඒ ප්‍රහීන කරාට පස්සේ ඒ සතර අපායෙන් මිදෙනවා. ඊට පස්සේ අර නතේ බවං අට්ඨමං ආදියන්ති කියන தත්තේ අටවෙනි භාවයකට නොගිහිල්ලා ඒ පුජ්‍යලයා නිවන් දකින්නවා කියන තේරුම තමයි එයින් තියෙන්නේ. ඉතින් ඒ තුලින් ඒ ගාථාවේ තේරුම අපි ඉගෙනගෙන ඒක ප්‍රායෝගිකකරණය කරන්නේ නැතුව මේ විදිහට මේක 108 වරක් හෝ 208 වරක් හෝ අපි සජ්ජායනා කරමින් අපේ ලෞකික සැප සඳහා මේක යොදා ගන්න පුළුවන් යොදා ගන්නවා කියන්නේ ඒක මහා මේ විහිළුවක්. ඒක බුදුරජාණන් වහන්සේට කරන අපහාසයක්. මම ඒ පිළිබඳව දකින්න. ඒක නිසා මෙන්න මේ පිරිත් පොතේ මේ පිරිත් ගාථා වලින් කළ හැකි හාස්කම් කියන කොටස අනිවාර්යයෙන්ම අයින් කළ යුතු වෙනවා. සෑම පිරිත් පොතකින්ම අයින් කළ යුතු වෙනවා. මේ හේතුව මේ තුලින් වෙන්නේ දහමට අගෞරව කිරීමක් දහම පරිහානියට යවීමක් තමයි මේකෙන් වෙන්නේ. ඒක නිසා මේ පිළිබඳව අනිවාර්යයෙන්ම මෙය අයින් කළ යුතුයි. එහෙම නැත්නම් අපේ දහමට වෙන දැනට වෙලා තියෙන පරිහානිය බැලුවම තවදුරටත් මෙවැනි පරිහානිය තවදුරටත් මේ පරිහානිය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.
මේ බුදුරජාන් වහන්සේගේ ධහම තියෙන්නේ ප්‍රායෝගිකකරණය කරන්න මිසක් මේක කියව ඉන්නවත් නැත්තම් යාඥා කර ඉන්නවත් නෙවෙයි. ඒක නිසා මං සියලු දෙනාගෙන්ම මේක මේ පිළිබඳ වගකියුත්තෙක් ඉන්නවා නම් මම ඉල්ලීමක් කරනවා මේ කොටස මේ පිරිත් ගාථා වලින් කළ හැකි හාස්කම් කියන කොටස මේ පිරිත් පොතින් සදහටම තුරන් කරලා දාන්නේ කියන ඉල්ලීම කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි.